මම අකමැති වුණත් මේ හිත මමත් ඇදගෙන යනවා එතෙන්ට. සමහර බොහෝ කරුණු වලට එතකොට මේ හිතෙන්ම තමයි තව පැත්තකින් අකමැති. නමුත් වැඩිපුර අර හිතට ඕනේ පැත්තට තමයි යන්නේ. දැන් හිතන්නකෝ අපි කියමු අපි කැමති චිත්‍රපටියක් වගේ දෙයක් බලනවා කියලා. නමුත් දවල් 30ෙම වැඩ කරලා ඇවිල්ලා දැන් නම් මට වෙහෙසයි. දැන් ඇස් දෙකත් පිය වෙනවා. සමහරලාට පුටුවේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා. සමහරලාට අතේ තියෙන දුරකථනයත් වැටෙනවා. ආයෙත් ඒකත් අහුලගෙන ඇස් දෙක පොඩි කර කර ආයෙත් බලනවා. මට අමාරුයි. නමුත් මේ හිතට තව ඕනේ. ඉතින් එයාට ඕනේ හැටියට මම වහලෙක් වගේ වැඩ කරනවා. නොඑක් අරමුණු ඔස්සේ මේ හිත යනවා. ඉතින් මටත් ඒ පස්සෙන් යන්න සිද්ධ වෙනවා. සමහරලාට ඉල්ලන දේවල් ගන්න සිද්ධ වෙනවා. හිත කැමති තැන යන්නත් වෙනවා. හිත කැමති දේවල් වලට කැමති වෙන්නත් වෙනවා. ඉතින් ඒක මගේ කැමැත්ත වගේ තමයි පේන්නේ. ඉතින් හිතේ කැමැත්ත තමයි ඒ තියෙන්නේ. රූප වලට කැමති වෙලාවට, ශබ්ද වලට කැමති වෙලාවට, නොයෙක් රස වලට කැමති වෙලාවට, ගඳ සුවඳට කැමති වෙලාව, සැප පහසට කැමති වෙලාව, මෙයාට ඕන දේවල් ටික හම්බ කරලා දෙන්න රැක් දවාලක් නැතුව මම මහන්සි වෙනවා. රැක් දවාලක් නැතුව මම දඟලනවා. මේ හිත සම්පූර්ණ හිත පූර්ණේ කරන්න. හිත සතුටු කරන්නයි මේ ඔක්කොම කරන්නේ. මගේ හිත සතුටු කරගන්න නෙමෙයි මට අනුන්ගේ හිත සතුටු කරන්නත් සිද්ධ වෙලා. ගෙදර අය ගේන්න කියන දේවල්, ගෙදරට අලුතෙන් ඕනේ කියන දේවල් මේ ඔක්කොම කරන්න මට හම්බෙන පඩියෙන් බෑ. නමුත් ගෙදරින් කියනවා අලුත් සෝපාවක් අරගෙන එන්න ඕනේ, අවුරුදු කාලේනවා මෙහෙම කරන්න ඕනේ. මට අමාරුයි, මට ඒවා ගෙදරට ඕනේ නැහැ. නමුත් ගෙදර අයගේ හිත ඒක ඉල්ලන නිසා මට භාගයක් ගෙවලා ඉතුරු භාගෙ පස්සේ ගෙවන්න ණයට හරි ගෙනලා දෙන්න වෙනවා. ඉතින් මේක තුල පැටලීගෙන යන අපිට මේ සංසාරේ කොහෙද නිවනක් ගැන හිතන්න කාලයක්. ආන් ඒ වාගේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හින්ද තමයි සමහර කට්ටියකට පිනකට දහමට යන් කියලා කතා කළත් කොහෙද උවට වෙලාවක් කියලා කියන්නේ. එහෙම නැත්තම් කියනවා බෑ කියන්න බැරිකමට වෙලාවක් තිබ්බොත් එන්නම් කියලා. නැත්තම් හිතලා බලන්නම් කියලා. මේ වාගේ කියලා හරි මගේ හැරලා යන්න සිද්ධ වෙන්නේ ඊට වඩා මට වටිනවා මේ ගෙදර කට්ටිය ඉල්ලන දේවල් දෙන එක. මගේ හිතට ඕන දේවල් පූර්ණේ කරන එක. ඉතින් එහෙම කරගෙන යන්න ගියහම අනික වෙලාවක් එන්නේ නැහැ. වෙලාව එනකොට ලෙඩ වෙලා වැටිලම තමයි වෙලාව එන්නේ. එතකොට මට කරගත්ත කිසිම දෙයක් නැහැ. ලෝකයා වෙනුවෙන්ම තමයි ඔක්කොම කරලා තියෙන්නේ. දැන් මට ලොකු ගමනකට ආයෙ සැරසෙන්න තියෙනවා. ඒ තමයි සංසාර ගමනේ මං මේ නවාතැන අත්හැරලා තව නවාතැනක් කරා යන්න යනවා. හැබැයි ඒ අතර මගට මට හුඟක් මග වියදම් ඕනේ. දැන් මම හම්බ කරගෙන නෑ මග වියදම්. අනුන් දෙන ඒවා හම්බ වෙයිද දන්නේ නෑ. දැන් ඒතකොට මේ ගමන යන්න මග වියදම් නැත්තම් මොකද වෙන්නේ? අසරණ වෙලා අතරමං වෙලා අනන්ත දුකක ගිලෙන්න තමයි වෙන්නේ. අපිට උනත් එහෙම තින් දිග ගමනක් යනකොට හොඳට අතේ සල්ලි තියෙනවා නම් බය නැතුව යනවනේ. දැන් එහෙම නෙමෙයිනේ කාත් කවුරුවත් නැතුව මේ සංසාර ගමන තනියම නෙමෙයි යන්නේ. ඉතින් හොඳට මග වියදම් තියෙන්න ඕනේ. දැන් පෙර භවයේ නම් මොන ක්‍රමයකින් හරි මග වියදම් හම්බ කරගත්ත හින්දා තමයි අද ඔහොම ඉන්නේ. අතපය හොඳට තියෙනවා. හිතන්න පුළුවන්කම තියෙනවා. කාලා බීලා ජීවත් වෙනවා අනුන්ට අතපාන්න නැතුව. මේ මට්ටමින් අපි ඉන්නේ යම් ප්‍රමාණයක් මග වියදම් අරන් ආපු හින්දා. හැබැයි අපිට වඩා බොහොම උසස් පැලැන්තියෙන් ජීවත් වෙන අයත් ඉන්නවා. ඒගොල්ලෝ අපිට වඩා මග වියදම් හම්බ කරගත්තා. ඒකනේ සඳහන් කරන්නේ මේ ජීවිතේ යම් දෙයක අඩුපාඩුවක් හින්දා දැනෙනව නම් දුක වහවහ නැවත දීමනාව පටන් ගන්න කියලා. අහවල් දේ අඩුයි කියලා දුකයි නම් දෙන්න තියෙන්නේ. සමහර කෙනෙකුට වාහනයක් නැති දුක. ඉතින් දසදාන වස්තුවේ ශාසනය පෙන්නවා යානා පූජාව. මොකද්ද මේ ශාසනයේ යානා පූජාව කියලා කියන්නේ? යානා පූජාව කියන්නේ පාවහන. එතකොට ওই පාවඩ, පාපිසි ප්‍රඥාව නුවණ අඩුයි. ඉතින් නුවණ ලැබෙන පින්කම් වෙනම කියලා තියෙනවා. එදිකටු පූජාව, කුඩා පිහි පූජාව, සුවඳ පූජාව. මේ ජීවිතය සම්පූර්ණ කරාම ඊළඟ ජීවිතෙන් ඒක අපිට හම්බ වෙනවා. ඒකනේ
දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පැහැදිලි කරනකොට අත්ති හුතන් කියලා දේශනා කළේ. ඒක සම්මාදිට්ඨියක්. මෙලවින් දුන්නහම පරලොවින් ලැබෙනවා අනිවාර්යෙන්.